නැවතත් අපි ඊසි ග්‍රෝ වැඩසටහන යටතේ ඉතින් අලුත් වගාවක් ඔකට්ටියට හඳුන්වලා දෙන්න ඇවිල්ලා තිනවා. ඉතින් කෝපි වගාව. ඉතින් මේ කෝපි වගාව එක්ස්පෝර්ට් මාකට් එකක් හදන්න පුළුවන් හොඳම වගාවක්. මේකේ විශේෂත්වය තමයි මේ කෝපි ගහේ උඩරිම උස මට්ටමේ සාමාන්‍යයෙන් අඩි 3-4 වගේ තමයි යන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට මුල ඉඳන්ම මෙයාගේ හාවස්ට් එකකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මේ ගහක පොඩි ඒරියා ඉඳන් වගා කරන්න පුළුවන්. ඉතින් අපිට මේක වැටමායිමකට සහ වත්තේ කොනක හදා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ මේක කරොත් දිලීරහානි අඩු සහ හොඳ හාවස්ට් එකකට යන්න පුළුවන් කැටගරි එකක්. ඉතින් අද වෙනකොට ගත්තොත් එහෙම මේ වර්ගයේ හයිබ්‍රිඩ් වර්ගයේ මේ එක පියල්ලක සයිස් එක ඔකටට පේනවා ඇති මේ කෝපි ඉදුණු කෝපි එක්ක සයිස් එක. සාමාන්‍යයෙන් මේකේ එක්ස්පෝර්ට් මාකට් එකේ හොඳ මිලක් ගන්න වැරයිටි එකක්. ඉතින් අද වෙනකොට ලංකාවේ මේ කෝපි වගාව මිනිස්සු අතරට අරගෙන යන්න අපි අලුතෙන් මේ කරන ව්‍යාපෘතිය ගොඩක් වැදගත් වෙයි ඔය කට්ටියට. මේකේ බලන්න පුළුවන් සම්පූර්ණයෙන්ම අක්කර කාලක විතර මෙන්න මේ වගේ වැරයිටි සම්පූර්ණයෙන්ම දාලා තියෙනවා. සාමාන්‍යයෙන් මාස 7-8ක් යනකොට මේ තත්ත්වයටපත් වෙලා නිෂ්පාදනයකට යන්න පුළුවන්. කට්ටිය වියදම් කරන මූල්‍ය මේ පැත්ත සම්පූර්ණයෙන්ම ඉතුරු කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ වගේ කෝපි වගාව ලංකාවේ නිෂ්පාදනය කරගෙන. ඉතින් ඔය කට්ටියටත් මේ වගේ වැරයිටි අවශ්‍ය නම් අපි ළඟ තියෙන මේ වගේ වැරයිටි ගෙන්න ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ අතර මේ වගේ වැරයිටි ලංකාවේ ව්‍යාප්ත කරලා විදේශ විනිමය සහ ලංකාවේ හොඳ මාකට් එකක් තියෙන වැරයිටි එකක් මේක. සාමාන්‍යයෙන් අපිට ගස් අතරක උනත් නිෂ්පාදනයක් වශයෙන් කරන්න පුළුවන්. තේ වගා කරන කට්ටියට උනත් මේ වගේ නිෂ්පාදනයක් කරන්න පුළුවන්. ඉතින් අපි නැවතත් දවසක මේ වගේ වැඩසටහන අරන් එනවා. ඉතින් ඕක කට්ටියටත් මේ වගේ නිෂ්පාදනය කරන්න මේ වැඩසටහන ගොඩක් උපයෝගී වෙයි කියලා අපි හිතනවා. ඕක කට්ටියට පේනවා ඇති මේ පොඩි ඉඩම් වල මේ වගේ නිෂ්පාදන කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ එක පියල්ලක සයිස් එක මේක සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් ප්‍රභේද එකක්. උපරිම උස යන්නේ සාමාන්‍යයෙන් අඩි 3-4ක විතර තමයි උපරිම උස යන්නේ. ඉතින් ඔය කට්ටිය subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්නත් කියලා ආරාධනා කරන අතරතුරේ මෙවැනි නිෂ්පාදන වගා කරන්න ඇත්තටම ලංකාවේ හොඳ මාකට් එකක් ගන්නත් පුළුවන්. නඩත්තු ඇතින් ගොඩක්ම ලේසි පොඩි ඉඩම් වලත් උනත් වගා කරගන්න පුළුවන්.